සුබ දවසක් වේවා. ඔබ අද සාදරයෙන් පිළිගන්නවා අපගේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා පිළිබඳ. පසේ බුදුවරු කවුරුන්ද? මේ පසේ බුදුවරුන් මේ ලෝකයට පහළ වන්නේ කෙසේද? මේ පසේ බුදුවරුන් ධර්මයේ දේශනා කිරීමට නොහැකි ඇයිද කියා මේ වීඩියෝ එක කතා කරමු. එන අවසානයේත් එක් අප සමග සිටින්න කියලා මතක් කරන ගමන් අපි යම් මේ වීඩියෝට දුක්ඛ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමෙන් බව උතුරා දැමීමෙන් බුද්ධ නමන උත්පන්න වහන්සේලාගේ ගුණ විශේෂ වශයෙන් බුදු පසේ බුදු මහරහත් යයි තුන් කොටසකින් සමන්විත කරලා තියෙනවා. මේවා සම්මා සම්බුද්ධ පුත්‍ර යන නාමයන් වලින් උන්වහන්සේලා හඳුන්වා තියෙනවා. පච්චේක බුද්ධ නැත්නම් පසේ බුදු යන වචනේ තේරුම වන්නේ වෙනම සත්‍යයක් අවබෝධ කරගත්තා තැනැත්තා යනුවෙනි. මේ පසේ බුදුරජාණන් වහන්සේලා ලෞතර බුදුරජාණන් වහන්සේගේ හෝ බුද්ධ ශ්‍රාවකයන්ගෙන් උපදෙස් නොලබා සෝවාන් සම්බෝධියට පැමිණෙන කොට්ටාසයකි. සම්මා සම්බුදුවරයෙකු ලෝ පහළ නොවන බුද්ධ ශුන්‍ය කාලවලදී පමණක් මේ පසේ බුදුරජාණන් වහන්සේලා ලෝ පහළ වෙනවා. එතකොට මොකද්ද මේ බුද්ධ ශුන්‍ය කාලයක් කියලා කියන්නේ? මේ බුද්ධ ශුන්‍ය කාලයක් කියලා කියන්නේ සම්මා සම්බුද්ධවරයෙකුගේ ශාසන කාලය අවසන් වී නැවත සම්මා සම්බුද්ධවරයෙකු පහළ වීමට පෙර අතරමැදි කාලයයි. උදාහරණයක් ගත්තොත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවසන් වූ පසුව වතු බුදුගුණ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර අතරමැදි කාලයේදීද ඒ වගේම අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවසන් වී අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වන තෙක් දීර්ඝ කාලයක් මේ ලොව බුදුගුණ පහළ වූ නැති බව සඳහන් වෙලා තියෙනවා. එවැනි බුද්ධ ශුන්‍ය කාලවලදී ලෝකේ මෝහයෙන් දුරු කිරීමට සහ මිනිසුන්ට පින් කර ගැනීමේ අවස්ථාවක් වශයෙන් පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා. නිදසුනක් වශයෙන් මාතංග පසේ බුදු හිමි. බුද්ධ ශුන්‍ය කාලවලදී පහළ වූ උතුමෙක් ලෙස මේ මාතංග පසේ බුදුරජාණන් වහන්සේ හැඳින්විය හැකිය. ගෞතම බුදුරජාණන් වහන්සේලා වැනි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝ පහළ වන්නේ එකවරකට එකායක වුවද පසේ බුදුවරුන් එක් කාලයක විශාල ප්‍රමාණයක් වැඩ සිටිය හැක. ඒ සඳහා නිදසුනක් වශයෙන් බුද්ධ කාලයට පෙර ಭಾರತයේ 500ක් පසේ බුදුරුන් වැඩ සිටි බවත් මොවුන් ඉසිකිලි පර්වතයේ වැඩ සිටි බවත් ඉසිකිලි සූත්‍රයේදී සඳහන්ලා තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේලා වැනි සම්මා සම්බුදුවරුන්ට මෙන් පසේ බුදුවරුන්ට ධර්මයේ දේශනා කිරීමට නොහැකිය. මේ පසේ බුදුවරුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ වන පරිදි පූර්ණ අවබෝධය පිළිබඳ දැනගත්තද ඒ ගැඹුරු දහම අන් අයට තීරුම් කර දීම සඳහා අවශ්‍ය දේශනා පරිත්‍යාගයේ හෙවත් ශබ්ද සංකල්පයේ මගින් ධර්මයේ විග්‍රහ කිරීමේ ගුණය උන්වහන්සේලාට නැති නිසාය. එමෙන්ම උන්වහන්සේලාගේ පාරමිතා වෙනස්ය. සම්මා සම්බුදුවරයෙකුගේ සර්වඥ ඥානය ලැබීම සඳහා සාර සංකේය කල්ප ලක්ෂයක් වැනි ඉතා දීර්ඝ කාලයක් පෙරම් පුරන්නේ ලෝකයේ ධර්මයේ කියා දීමේ අරමුණ ඇතිවය. නමුත් පසේ බුදුවරුන් පෙරම් පුරන්නේ අසංකීය කල්ප ලක්ෂ දෙකකි. තමන්ගේ විමුක්තිය සඳහා පමණක් නොබැවින් අනෙකාට ධර්මයේ දේශනා කිරීමේ ශක්තිය උන්වහන්සේලාට පිහිටන්නේ නැත. ඒ වගේමයි පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට තමන් අවබෝධ කරගත් අතිසියුම් ධර්ම මිනිසාට තේරුම් කර දිය හැකි සරල භාෂාවකට හෝ වචන වලට පෙරලිය මේ හැකියාවක් නොමැති බව ත්‍රිපිටකයේ අටුවා ග්‍රන්ථවල සඳහන් වෙනවා. මේ මීමැස්සෙකු මීපැණි එකතු කළ හැකි වුවද එය බෙදා දීමට නොහැකි වීම වැනි උපමා වලින් ධර්මයේ පැහැදිලි කර ඇත. ඒ වගේමයි සම්මා සම්බුදුවරයන් නිරන්තරයෙන් මහා කරුණා සමාපත්තියෙන් ලෝකයේ දෙස බලා අනිකාට ධර්මයේ දේශනා කරද පසේ බුදුවරුන් වැඩි වශයෙන්ම මනෝමය සුවයෙන් වැඩ සිටීමට ප්‍රිය කරති. කෙසේ වුවත් උන්වහන්සේලාගේ කය මගින් අනිකාට ධර්මයේ පෙන්වනවා. ඒ කියන්නේ ඊටම ශාන්ත ඉරියව් පැවතීම සහ අහසින් වැඩබීම වැනි පාතියාර මගින් මිනිසුන් දුර සද්ධාව ඇති කර පින් කර ගැනීමට මඟ පෙන්වීමක් සිදු කරනවා. මේ පසේ බුදු බව ලැබීමට පෙරම් පුරන බෝධිසත්වයන් වහන්සේලා එම අවසන් ආත්ම භාවයේදී කිසිදු ගුරුවරයෙකුගේ උපහාරයක් පිටින් තොරව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනී. මේ පසේ බුදුවරුන් ලෝකයට මහත් වූ පින්කතකි. උන්වහන්සේලාට දන්පොන් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස අප්‍රමාණයෙන් මේ දානීය පිළිගැන්වීමෙන් පසු ඉච්ඡිතම් තප්පිතං තුම්වා යන ආදී කතාවන් වලින් වන්දනාමාන කර ප්‍රාර්ථනා ඉටු වේවයි ආශිර්වාද කිරීම සාමාන්‍ය සිරිතකි.
මම හිතනවා ඔයාලා පසේ බුදුරජාණන් වහන්සේලා පිළිබඳ බොහෝ කරුණු දැනගන්න ඇති කියලා. මේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝ හමු වෙමු. ඔබට සුබ දවසක්.